දේශු ජපනීස් අකඩමි YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් JLPT exam එක කරද්දී අපිට හම් වෙනවා ඡේදයක් කියවලා ඒ ඡේදෙදි දීලා තියෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න. ඒ ප්‍රශ්නය වෙනුවෙන් අද මම ඔයාලට ලැහැස්ති කරලා තියෙන වීඩියෝ එකේ තියෙන සරල ඡේදයක් සහ සරල ප්‍රශ්න කිහිපයක්. හේතුව ඔයාලා සංකීර්ණ ප්‍රශ්නය මුලින්ම සාකච්ඡා කරොත් ඒ ඡේදයේ තියෙන කොතොබායි හැමදේම නොතේරුම්කමට ඔයාලට මේ ප්‍රශ්නේ එපා වෙන්න පුළුවන්. ඒ නිසා ජපන් ඉගෙන ගන්න මුල් කාලෙදී මේ වගේ ප්‍රශ්නයකට ඔයාලට උත්තර ලියන්න පුළුවන්. ඉතින් මේ ඡේදය කියවලා අපි මේ වීඩියෝ එක පටන් ගමු. කියවා නිචියෝබි දෙස්. අද ඉරිදා දවසක් වේ. යමදා සංවා අසා සිචිජිනි ඔකිමාෂ්තා. යමදා මහත්මයා උදේ 7ට ඇහැරුණා. හචිජිනි අසගොහන් ඕ තබෙමෂ්තා. ඒ කියන්නේ උදේ 8ට උදේ ආහාරය ගත්තා. එහෙම නැත්නම් කෑම කෑවා. තබෙමෂ්තා කියන්නේ කෑම කෑවා. සොනාතෝ සූපායේ කිමෂ්තා. ඉන්පසුව සූපායේ කිමෂ්තා. සුපර් මාකට් එකට ගියා. සූපාදේ රින්ගෝතෝ පන්තෝ ගිව්නිව් ඕ කයිමෂ්තා. සුපර් මාකට් එකේදී රින්ගෝ ඇපල් පාන් ගිව්නිව් එලකිරි එහෙම නැත්නම් ෆ්‍රෙෂ් මිල්ක් මිලදී ගත්තා. කයිමෂ්තා. ගොගෝවා උචිදේ හොන්ෝ යමිමෂ්තා. හවස් වරුවේ නිවසේදී පොතක් කියවුවා. යොරු ජූජිනි නෙමෂ්තා. රාත්‍රී 10ට නිදාගත්තා. මේක ඔයාලට ඡේදයෙන් පස්සේ කොතබ වගේක් දීලා තියෙනවා. එතකොට ගොඩක් ලේසි වෙනවා. ඉතින් ඔයාලට මේක කියවද්දී ඊට පස්සේ අපිට මුල්ම ප්‍රශ්නෙට ගියොත් තියෙනවා යමදා සංවා නංජිනි ඔකිමෂ්තාකා. යමදා මහත්මයා ඇහැරුණේ කීයටද කියලා තමයි ප්‍රශ්නේ තේරුම. එතකොට දෙවෙනි වාක්‍යය අපිට දීලා තියෙනවා යමදා සංවා අසාසිචිචිනි ඔකිමෂ්තා. යමදා මහත්මයා උදේ 7ට ඇහැරුණා. එතකොට උත්තර දීලා තියෙනවා රොගෝජි සිචිජි හචිජි. එතකොට ඡේදෙත් එක්ක අපිට ගැලපෙන උත්තරේ සිචිජි ඔකිමෂ්තා කියන එක. සිචිජිනි ඔකිමෂ්තා. එතකොට උත්තරය B සිචිජි. ඊට පස්සේ අපිට දෙවෙනි ප්‍රශ්නෙට ගියොත් සුපාදේ නනියෝ කයිමෂ්තකා. සුපර් මාකට් එකේදී මොනවද මිලදී ගනු ලැබුවේ කියන එක තමයි තේරුම. එතකොට අපිට දීලා තියෙනවා සුපාදේ රින්ගොතෝ පන්තෝ කියුනියෝ කයිමෂ්තා. සුපර් මාකට් එකේදී ඒ තුන මිලදී අරගෙන තියෙනවා. උත්තර වෙලා අපිට දීලා තියෙනවා රින්ගොතෝ පන්තෝ ගිව්නියු B සකනතෝ ගොහන් C මිසුතෝ ජූසු. අපිට පැහැදිලිව දීලා තියෙනවා. ඉතින් ඒ උත්තරේ තියෙන පිළිතුරු ටික ඡේදේ. එතකොට අපිට තෝරගන්න වෙන්නේ A. රින්ගොතෝ පන්තෝ ගිව්නියු. ඊට පස්සේ අපිට තුන්වෙනි ප්‍රශ්නෙට ගියොත් යමදා සංවා ගොගෝ නනියෝ චිමෂ්තකා. යමදා මහත්මයා හවස් වරුවේ මොනවද කරේ? එතකොට අපිට හවස් වරුවේ කරපු දේ දීලා තියෙනවා අන්තිමට. ගොගෝවා උචිදේ හොන්ෝ යොමිමෂ්තා. හවස් වරුවේ යා නිවසේදී පොතක් කියවුවා. එතකොට අපිට දීලා තියෙනවා තෙරබියෝ මිමෂ්තා හොන්ෝ යොමිමෂ්තා සක්කාෝ ශිමෂ්තා. අපිට B උත්තරය ගන්න පුළුවන් හොන්ෝ යොමිමෂ්තා. ඉතින් මම හිතනවා ඔයාලට මේ ඡේදය පැහැදිලි වුණා කියලා. ඉතින් හැමෝම පරිස්සමෙන් ඉන්න. Goodbye.